ඔන්න ඉතින් මේ තමයි කතාවේ අවසන් කොටස. හිරු උදාවත් සමග වනාන්තරයේ ආලෝකවත් වෙද්දී ෆියෝනා තේරුම් ගත්තා තව දුරටත් තමාගේ රහස සංගවාගෙන සිටිය නොහැකි බව. සෑම හිරු උදාවකදීම තමන්ව නැවත මනුෂ්‍ය රූපයට පත්කරනේ අద్භූත ශාපය ගැන සත්‍ය පවසන්නට ඒ සූදානම් වුණා. පළමු හිරු කිරණ ඇගේ සිරුර ස්පර්ශ කරනවත් සමගම ඇය රාක්ෂ රූපයෙන් මිදී නැවතත් කුමරියක බවට පත් වුණා. නමුත් ඇය බිය වුණේ ඇගේ සැබෑ රාක්ෂ ස්වරූපය ගැන දැනගත් විට ආදරේ තමන්ගෙන් ඈත් වේවි කියායි. ඇති වූ නොසන්සුන්කම සහ වැරදි වැටහීම් නිසා ෆියෝනා සහ රාක්ෂයා අතර වේදනාකාරී පරතරයක් ඇති වුණා. තම සන්තෝෂය අහිමි වූ බව සිතූ ෆියෝනා හදවතේ පිරුණු ශෝකයෙන් යුතුව රාජධානිය වෙත පිටත් වුණේ තමාට හිමියයි සිතූ ඉරණම වැළඳ ගන්නටයි. රාජමාලිගේ මංගල උත්සවයේ සූදානම් වෙද්දී සැබෑ ආදරය යනු ෆියෝනාව ඇය සිටින අයුරින්ම ඇගේ ඕනෑම රූපයකින් පිළිගැනීම බව රාක්ෂයාට වැටහුණා. ඔහු තමාගේ විශ්වාසවන්ත බූරුවා සමග මාලිගේ දෙසට වේගයෙන් දිව ගියේ තමාගේ සැබෑ හැඟීම් ප්‍රකාශ කරන්නටයි. නැවතත් හිරු බැස යන විට ෆියෝනා කිසිදු බියකින් තොරව තමාගේ රාක්ෂස ස්වරූපේ සැමටම පෙනෙන්නට ඉඩ හැරියා. මායාවන්ට වඩා සත්‍ය තෝරාගත්තේ ප්‍රබල මොහොතේදී සියලු බලාපොරොත්තු අභිභවා යමින් ආදරය ජයග්‍රහණය කළා. සැබෑ සුන්දරත්වයේ පවතින්නේ බාහිර රූපේ නොව අභ්‍යන්තරීය බව ලොවටම ඔප්පු වුණා. එදා සිට ෆියෝනා තමාගේ සැබෑ ස්වරූපය ගැන ආඩම්බරයෙන් ජීවත් වුණා. තමන්ව කිසිදු කොන්දේසියකින් තොරව ආදරය කරන සැබෑ මිතුරන් සහ පින්වතා සමග ඇය නිදහස් දිවියක් ආරම්භ කළා. ඉතින් මේ කතාව ඔයාලගේ වින්දනය සඳහා පමණක් නිර්මාණය කරපු එකක් නිසා අඩුපාඩු තිබ්බොත් බනින්න නම් එපා.